ආයිබෝවන් පිළිගන්නවා සෙල්මෝ YouTube නාලිකාව. අද අපි බලමු කොහොමද රෙස්ටරන්ට් එකකට නිවැරදිව සෙල්මෝ පොස් එක සෙටප් කරගෙන එදිනෙදා ගනුදෙනු කරගන්න කියලා. ඉතින් මේ වීඩියෝ සීරීස් එකෙන් රෙස්ටරන්ට් වලට අවශ්‍ය කරන ෆීචර්ස් ඔක්කොම කවර් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝ එකේ ඔයාලා කියලා දෙන්න හදන්නේ සෙල්මෝ පොස් ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න තැන ඉඳලා නිවැරදිව account එකක් ක්‍රියේට් කරගන්න ආකාරය. එහෙනම් අපි වීඩියෝවට යමු. මුලින්ම වගේ ටැබ් එකේ මොබයිල් ෆෝන් එකේ හෝ පොස් ඩිවයිස් එකේ ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා ටයිප් කරන්න සෙල්මෝ පොස් කියලා. ඊට පස්සේ ඔබට පුළුවන් සෙල්මෝ පොස් ඇප් එකට ගිහින් ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරලා ඔයාගේ ඩිවයිස් එකට ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. සෙල්මෝ පොස් වල තියෙන විශේෂත්වය තමයි ඔයාලා ළඟ තියෙන Android ජංගම දුරකථනයේ පවා මේ ඇප් එක රන් කරන්න පුළුවන්. දැන් අපි බලමු සෙල්මෝ පොස් account එකක් ක්‍රියේට් කරගන්න ආකාරය. පොස් ඇප් එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාට පුළුවන් ඒක ඕපන් කරගන්න. සෙල්මෝ ඇප් එක ඕපන් වුණ ගමන් වෙන පළවෙනි පේජ් එකකින් ඔයාට පුළුවන් අලුත් account එකක් හදාගන්න. ඔයාට මේකට ෆලෝ කරන්න තියෙන සිම්පල් ස්ටෙප්ස් ටික. ඉතින් ඔබ මේ වීඩියෝ එක නරඹන already account එකක් තියෙන කෙනෙක් නම් ඔයාට sign in හරහා ඔබේ account එකට පහසුවෙන්ම ඇතුළු වෙන්න පුළුවන්. ඔයා සෙල්මෝ පොස් එකට අලුත් සමාජිකයෙක් නම් registration button එක ක්ලික් කරලා ඉදිරියට යන්න පුළුවන්. registration button එක ක්ලික් කරාම ඔයාට බලා ගන්න පුළුවන් ඔබේ විස්තර ඇතුළත් කරන්න රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකක් දීලා තියෙනවා. මුලින්ම ඔබේ ඊමේල් එක, පාස්වර්ඩ් එක එන්ටර් කරන්න. දැන් ඔයාට මේ මෙනු එකෙන් පුළුවන් ඔයාගේ බිස්නස් ටයිප් එක සිලෙක්ට් කරන්න. සෙල්මෝ පොස් එක රෙස්ටුරන්ට්, සැලොන්ස්, කැෆේස් වගේ බිස්නස් ගණනාවකටත් ඒ වගේම ෆුඩ් ට්‍රක් වගේ මොබයිල් බිස්නස් වලටත් පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන්. දැන් ඔයාගේ බිස්නස් නේම් එකයි ඔයාගේ රටයි ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාට කෙලිම කරන්න තියෙන්නේ terms and condition box එක ටික් කරලා submit කරන්න. මේක ක්ලික් කරපු ගමන් ඔයාගේ email එකට Selmo confirmation email එකක් ලැබෙනවා. ඉතින් ඒක හරහා ඔයාගේ account එක verify කරගන්න පුළුවන්. මේක ඕකේ කරාම ඔයාට කෙලින්ම Selmo post app එකට log වෙන්න පුළුවන්. ඔයාට බලාගන්න පුළුවන් දැනට අපේ පොස් ඇප් එකේ ප්‍රොඩක්ට්ස් මොකුත් නැති නිසා you shop is empty කියන මැසේජ් එකක් පෙන්නනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද සෙල්මෝ පොස් එකට ප්‍රොඩක්ට්ස් ඇඩ් කරගන්නේ කියලා.